ශ්‍රී ලංකාවේ යෝජිත අලුත් ත්‍රස්තවාදී පනත ගැන අහලා තියෙනවද? ඉතින් මේක තොරතුරු නිදහසට කොහොම බලපෑමක් වෙයිද කියන එක ගැන තමයි මේ විග්‍රහය. මේ පනත ඇත්තටම රටේ ආරක්ෂාවටද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ කටවල් වහන්න හදන උත්සාහයක්ද? අපි බලමු මේකේ ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. හොඳයි. පටන් ගන්නකොටම මේකේ තියෙන ප්‍රධානම විවේචනය තමයි මේ කියවෙන්නේ. ආචාර්ය සංජන හත්තොටුව කියන විදිහට නම අලුත් වුණාට මේකේ ඇතුලේ තියෙන්නේ අර පරණ හැමෝගෙම දෝෂ දර්ශනයට ලක්වුණ පීටි පනතේම ගැටලුකාරී දේවල් ටිකමයි. එතකොට ප්‍රශ්නේ තමයි ඇත්තටම වෙනසක් වෙලා නැද්ද කියන එක. ඉතින් මේ අලුත් පනත ගෙන්නේ කුප්‍රකට PTA පනත, ඒ කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට. PT පනත කිව්වම දන්නව නේද? දශක ගාණක් තිස්සේ මානව හිමිකම් කඩකලා මිනිස්සු අත්නොමතිකව අත්අඩංගුවට ගත්තා කියලා ලොකු චෝදනා තිබ්බ නීතියක්. ඒක නිසා මේ අලුත් පනත ගැන ලොකු බලාපොරොත්තුවක් ගොඩක් දෙනෙක්ට තිබ්බා. බලන්න නම වෙනස් වෙලා තියෙන ලස්සන. ත්‍රස්තවාදයේ වැළැක්වීම වෙනුවට දැන් ත්‍රස්තවාදයෙන් රජයේ ආරක්ෂා කිරීම. හැබැයි ප්‍රශ්නේ නමේ නෙවෙයිනේ නීතියේ තියෙන්නේ. මේ නමේ වෙනස ඇත්තටම හරේ වෙනසක් පෙන්නනවද? ඒව නැත්තම් මේක නිකම්ම වචන සෙල්ලම්මක්ද? හරි. දැන් තමයි අපි මේ පනතේ තියෙන භයානකම කොටසකට එන්නේ. ඒ තමයි රහස්‍ය තොරතුරු කියන එකට දීලා තියෙන අර්ථ දැක්වීම. මේක කොච්චර පුළුල්ද කිව්වොත් අපි සාමාන්‍යයෙන් කරන කියන දේවල් පවා අපරාධයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. බලමු කොහොමද කියලා. මේ නිර්වචනයේ දිහා බලන්න. විශේෂයෙන්ම ඕනෑම නිල ක්‍රියාකාරකමක් කියන කොටස. ඒකට මොනවද ඇතුළත් වෙන්න පුළුවන්? පොලිස් මෙහෙයුමක්, හමුදා මුරපොලක්. මේ වචන හරහා ඕනෑම දෙයක් රහස්‍ය තොරතුරක් කියලා ලේබල් ගහන්න රජයට බලය ලැබෙනවා. පොඩ්ඩක් හිතන්න Facebook එකේ පොලිස් මුරපොලක ෆොටෝ එකක් දැම්මා. එහෙම නැත්නම් WhatsApp group එකක දැම්මා. හමුදා ට්‍රක් එකක් යනවා දැක්කා කියලා. මේවා අපිට සාමාන්‍ය දේවල් වගේ පෙනුනට මේ අලුත් නීතිය යටතේ මේවා රහස්‍ය තොරතුරු බෙදා හැරීමක් හැටියට සලකලා අපරාධකරුවෙක් වෙන්න පුළුවන්. මේ පනත තවත් භයානක වෙන්න හේතුවක් තමයි 15 වෙනි වගන්තිය. මේකෙන් කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන මොකක් හරි තොරතුරක් ලැබුණොත් ඒක පොලිසියට කියන එක නීතිමය වගකීමක් වෙනවා. වෙන විදිහට කිව්වොත් මේ නීතියෙන් අපි හැමෝමම ඔත්තුකරුවන් බවට පත් කරනවා. හරි, ඒ වගකීම ඉටු කලේ නැත්තම් මොකද වෙන්නේ? දඬුවම අවුරුදු 7ක හිරේ. හිතරනකෝ යම් දෙයක් ගැන විශ්වාසයක් නැතුව ඒක වාර්තා නොකර හිටියොත් ජීවිතෙන් අවුරුදු 7ක් හිරේ ළඟින්න වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය මිනිසුන්ට විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන්ට, නීතිඥානන්ට වගේ වෘත්තිකයන්ට මාර උගුලක්. මාධ්‍යවේදියෙකුගේ පැත්තෙන් හිතලා බලන්න, Tamanට රහස්‍ය තොරතුරක් දෙන මූලාශ්‍රය පාවල දෙනවද නැත්නම් අවුරුදු 7ක් හිරේ යනවද? මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සේවාදායකයෙක් ගැන රහසක් දන්න නීතිඥයෙක්, රෝගියෙක් ගැන දන්න වෛද්‍යවරයෙක්, Facebook group එකක ඇඩ්මින් කෙනෙක්, මේ හැමෝම දැන් නීතියයි තමන්ගේ වෘත්තීය ආචාර ධර්මයි අතර හිර වෙනවා. මේ පනතේ තියෙන තවත් මතභේදාත්මක කාරණයක් තමයි සිවිල් කටයුතු වලට හමුදාවට බලය දෙන එක. සාමාන්‍යයෙන් පොලිසිය කරන අතඩංගුවට ගැනීම, සෝදිසි කිරීම වගේ දේවල් වලට දැන් හමුදාවටත් බලය ලැබෙනවා. මේකෙන් වෙන්නේ සිවිල් සමාජයයි හමුදාවයි අතර තියෙන සීමා මායිම් නැති වෙලා යන එක. මෙන්න මෙතන තමයි නියම අනතුර තියෙන්නේ. හමුදාව විසින් කෙනෙක්ගේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි අත්අඩංගුවට ගත්තට පස්සේ ඒක පොලිසියට දෙන්න කලින් පැය 24ක් එයාලා ළඟ තියාගන්න පුළුවන්. මේ පැය 24 ඇතුළත කිසිම අධිකරණමය අධීක්ෂණයක් නැහැ. ඒ කියන්නේ මේ කාලය ඇතුළත බලහත්කාරයන් පාස්වර්ඩ් ඉල්ල ගන්න, data copy කරගන්න ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් නීතිය ක්‍රියාත්මක වෙන්නත් කලින් කෙනෙක්ගේ මුළු ඩිජිටල් ජීවිතේම අනාරක්ෂිත වෙනවා. අධිකරණයකට යන්නත් කලින් පෞද්ගලිකත්වයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. අපි හැමෝම පාවිච්චි කරන WhatsApp, Signal වගේ ඇප් වල තියෙන end-to-end encryption එකකට මේ පනත කෙලින්ම එල්ල කරන තර්ජනයක්. අපේ පෞද්ගලික කතාබහ සුරක්ෂිත කරන මේ තාක්ෂණයට මේ නීතියෙන් මොකද්ද වෙන්නේ? E2EE එහෙමත් නැත්නම් end-to-end encryption කියන්නේ හරියට ඩිජිටල් ලෝකේ තියෙන පුද්ගලික රහසක් වගේ. කෙනෙක් යවන මැසේජ් එක එයාටයි ඒක ලබන කෙනාටයි විතරයි කියවන්න පුළුවන්. WhatsApp සමාගමටවත් හැකර් කෙනෙක්ටවත් ඒක කියවන්න බෑ. ඒක තමයි ඒකේ තියෙන ආරක්ෂාව. මෙතන තියෙන්නේ ලොකු ගැටුමක්. තාක්ෂණය හදලා තියෙන්නේ කාටවත් කඩන්න බැරි ඩිජිටල් ලිබ් එකක් දාලා. හැබැයි නීතියේ WhatsApp එකට කියනවා ඒ ඉබ්බගේ යතුරු දෙන්න කියලා. ප්‍රශ්නේ කියන්නේ WhatsApp එක ළඟ එහෙම යතුරක් නැහැ. මොකද ඒක නිර්මාණය කරලා තියෙනම යම. ඉතින් නීතිය ඉල්ලන්නේ තාක්ෂණිකව කරන්න බැරි දෙයක්.
හොඳයි. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම මොකද වෙන්නේ? මේක නිකම්ම නීති කිහිපයක් නෙවෙයි. මේක අපේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අන්තර්ජාලයේ නිදහසේ කතා කරන්න තියෙන අයිතියට එල්ලවෙන ලොකු පීඩනයක්. අවසාන ප්‍රතිඵලය තමයි නිහඬතාවයේ සංස්කෘතියක් හැදෙන එක. මිනිස්සු Taman දකින දේ කියන්න බය වෙනවා. මාධ්‍යවේදියෙක් Tamanගේ මූලාශ්‍රය ආරක්ෂා කරන්න බය වෙනවා. අපි හැමෝම අන්තර්ජාලයේ යමක් ලියන්න කලින් දෙපාරක් හිතන්න පටන් ගන්නවා. මේකෙන් නිර්මාණය වෙන්නේ බියෙන් පාලනය වෙන සමාජයක්. ඉතින් අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ පෞද්ගලිකත්වයේ සහ නිදහසේ සීමාව කොතනද? ආරක්ෂාව කියන නාමයෙන් අපේ මූලික අයිතිවාසිකම් කැප කරන්න අපි සූදානම්ද? මේක නීතිය ගැන විතරක් නෙවෙයි අපි ජීවත් වෙන්න කැමති සමාජය ගැන තහන ප්‍රශ්නයක්.